Hi guys, ඔයාලා හැමෝම සාදරයෙන් පිළිගන්නවා දැන් YouTube channel එකට. ඉතින් අපි ආව වීඩියෝ එකට. හොඳටම පරක් වෙලා තියෙනවා මොකද? අයියා 10 ඉඳන් ඇවිත් ඉන්නවා මම තාම. දැන් තමයි යන්නේ කේකේව මත කියලා කුඩේ ගෙන ගියා. ඉතින් මාළේ තාත්තත් නේ එක් ගන්න ගියා. දැන් මම වහන්න තමයි ඉන්නේ. වයින්නවා ඉවරයක් නේ. අපි දැනට කොහෙවත් ඇවිදින්න යන්නත් බැරි වුණේ කී අපි දෙන්න හිතුවා 13 වෙනිදා පොය දවසේ කොහේ හරි ඇවිදින්න යන්න ඕනි කියලා. ඊට පස්සේ ඉතින් අපි හිතුවා බෙල්ලන්ගල පන්සල් ගිහිල්ලා එනවා කියලා. අපි යන් පිට තුනේ 10ට විතර වගේ ගිහිල්ලා අවශ්‍ය දෙන්න පුළුවන් නිසා අපි හිතුවා බෙල්ලන්ගල පන්සල් ගිහිල්ලා එන්න ඕනි කියලා. ඉතින් දැන් අපි අයිස්සාරේ තමයි ඉන්නේ. ඉතින් ඔයත් තාමත් අපේ YouTube channel එකට අලුත් කෙනෙක් නම් දැන්ම subscribe කරන්න, like එක දාන්න, තව කෙනෙක්ට බලන්න share කරන්න අමතක කරන්න එපා. ඉතින් ඔය පහුවෙන්නේ ශාලාවේ කැම්ප් එක. කලා යනකොට ඉතින් අවුව සැරත් වැඩි චුරි බඩගින්නකුත් ආව නිසා අපි PNS එකක් හම්බෙලා එතනින් නැවතුවා. පොය දවසේ ඉඳන් ගොඩක් කඩවලුත් අහලා තිබුණේ. ඊට පස්සේ අපි රෝල්ස් එකකුයි චොකලට් මෆින් එකකුයි අයිස් කොෆි දෙකකුයි අරගත්තා. මම කොණ්ඩේ හිටවන්නද? और बड़ा तो केक क्या कर दूं मैंने पार्ट आई थी ना पार्ट हां भाई मर गया ऊपर कत में पांसल है युद्ध हमुदा बोधि राजा रामे ये पांसल දැන් අපි ඉන්නේ කොට්ටයි හයිවේ එන්ට්‍රන්ස් එක ළඟ. දැන් අපි ඉන්නේ මහරගමින් අපි දෙහිවල පාරට හරවලා ටිකටම යන්න තියෙන්නේ. අපි පන්සලට ඇවිල්ලා තියෙන්නේ දැන්. බයික් පාක් කරන්න වෙනම තැනක් තියෙනවා. අපි ඉතින් බයික් එක දාන්න තමයි මේ හදන්නේ. ටිකට් එකක් දුන්නා. ඊට පස්සේ කවර් එකකුත් දුන්නා. එහෙම දාලා යන්නත් කියලා. නෙළුම් මල් නම් 203යි ගන්න පුළුවන්. නිල්මල් නම් 206ක් ගන්න පුළුවන්. ඉතින් අපි නිල්මල් ගත්තා 6ක් රුපියල් 200ක් වුණා. कुछ करन क्या है සාදු කියන්නේ. साथ गया අනේ साथ गया विदार ने पा
Ada tuh mana? Lewat tuh. ගොඩක් කට්ටිය එතන අලියන ආවනව බලනවා. පේන්නේ නෑ ඇත්තටම මේ පොඩි ළමයි නම් උඩට නැගලා බලනවා. මට නම් පේන්නේ මාත් ෆෝන් එකෙන් තමයි බැලුවේ. මොකද එයා හාන්ස් වෙලා තමයි එතන ඉන්නේ. මේක තමයි පතුරන්නේ. අපි කලයක් කරන්නේ. Ada tak? අඩියක් නෙවෙයි කලයක් කරන්නේ. Ini wadah. Mesti balang ini lagi. නෑ අත වෙන්නේ නැහැ. Tapi hati aku ni kapal. හොඳට දොයිය. Kau tu. දැන් වෙලාව වැඩි මේක බඳ වෙලා ගියා. බඳ කොහෙද? Apa nak nuna kau tu? ඊයේ වෙලාව ඇතරගේ සයිලා. Udah. Ni kira di. නෑ ඔගේ වෙලාවයි. Kali ni kan? නෑ වීඩියෝ එක. Kita video kan? ඈ? Video kan? අතෙන්ට ගිහිල්ලා වැඳලා යන්න. Ya. Ini kita udah YouTube. Hari ni Android. Apa caranya? Tapi ada tamu kan? Ada. ඒකේ බෝට් එක අදින්න පුළුවන්. ඊට පස්සේ බයිසිකල් අදින්න පුළුවන්. බයිසිකල් පදින්න පුළුවන්, ඉඳගෙන ඉන්න පුළුවන්, ඇවිදින්න පුළුවන්. මේකේ නමක් නම් දන්නේ නෑ මම. බෝට් පදින්න පුළුවන්. මේ ග්‍රෑන්ඩ් සන්විල් එකේ ඉතින් අපි ඕඩර් කරේ බිරියානි එකක්. ඒක වෙන මොකද්ද නමක් තමයි තිබුණේ මට නම් මතක නෑ මොකද්ද කියලා. කොහමද ඔන්න ඕක තමයි අපි ගන්න ගත්තේ. කාලිවර වෙලා ඉතින් මගෙන් අපි ජූස් එකක් බොමු කියලා තමයි හිතාගෙන ආවේ. ඊට පස්සේ අපිට මෙන්න මේ තැන හම්බුණා. එතන පැර තියනවා ගන්න. ඊට පස්සේ ජූස් තිබුණා, ෆුඩ් සලාඩ් වගේ දේවල් තිබුණා, ගොඩක් දේවල් තිබුණා. ඒ වගේම තව පැර ජාතිත් තිබුණා ගන්න. ඉතින් අපි මොජිතෝ දෙකක් තමයි ගත්තේ. ඒ වෙලේ වීඩියෝ ගන්න බැරි වුණා. මොජිතෝ පීලා මදි වෙලා මෙයා දැන් මේ කූල් දොඩම් බීම බොන්න නැවතුවා. ආව යා බොන්න. බොන්න වීලා දෙන්න.
තරම් රසයි. මේ දැන් අපි කොහෙද ඉන්නේ? ඈ? දුන්නානේ. අංගල්ලේද? දුන්නානේ. බක්ස 12ක් දෙනවා. ඉතින් අන්තිමට දෙහියෝ ඊටදී අපි බස්සට අහු වුණා. ඔන්න බස් එක එන තැන අන්න එතන තව අපි දෙන්න වැටුනේ. දෙහියෝ ඉන්නේ අපි බස්සට අහු වෙලා. එලා 6:42යි. බස්සට අහු වෙලා. ඉන්නේ බස්සට අහු වෙලා. මේ 31 එක තමයි අහු වෙලා. 31 එක දැන් මේ ඉන්නේ මෙතන. තාම හිනා වෙලා එතන හිටපු අපිට විනාඩි 5ක් යන්න ඕනේ. හඬන්න තමයි ඉන්නේ දෙන්නටම. ඉතින් බයිසිකලේ පෙරළුණා කොහොම හරි දෙන්නම් වැටුණා. ගොඩක් අවුල් මට මොකද බයිසිකලේ මගේ කකුල උඩ තිබුණ නිසා මම පිටිපස්සේ හිටියේ. ඊට පස්සේ ඉතින් ගොමස්සෙට ගිහිල්ලා බේතුත් දාගෙන ගෙදර ආවා. හෙලෝ ගයිස්, ඉතින් ඔයාලා හැමෝම හොඳින් ඇති. මාත් දැන් ටිකක් හොඳ අතර හැරෙන ගමන් තමයි ඉන්නේ. එදා 13 වෙනිදා පොයේ දවසේ ඉතින් බෙල්ලන්ගල පන්සල් ගිහින් තමයි මේ දෙවෙන්නේ. අද මම මේ වීඩියෝ එක ගන්න 25 වෙනිදා. අද අපේ දෙවෙනි ඇනිවර්සරි එක. ඉතින් දැන් නම් මගේ කකුල නම් ටිකක් තුවාල කලින් ගැඹුරට තිබුණා. දැන් ටිකක් තුවාල ගොඩ වෙලා තියෙන්නේ. පිළිලා දැන් හැම ටිකක් එනකට හොඳ නැහැ. තාම අඩුම නැහැ. තව සති දෙකක් විතර මට හිතෙනවා බෙහෙත් දාන්න වෙයි මට. ඉතින් ඔයාලා වුණත් කොහේ හරි ගියත් මොනවා හරි දෙයක් කරත් අනිවාර්ය පරිස්සමින් දේවල් කරන්න. මොකද තප්පර ගාණක් ඇති ලොකු දෙයක් සිද්ධ වෙන්න. දැන් මට මගේ අධ්‍යාපන කටයුතු කරගන්න දෙයක් නැහැ. මගේ එක්සෑම් තියෙනවා. ඒවට යන්න විදිහක් නැහැ. ගෙදර අයට කරදරේ. සැරේ බෙහෙත් දාන්න යන්න මට කොහෙවත් තනින් යන්න විදිහක් නැහැ. බස් එකේ යන්න දෙයක් නැහැ. ගෙදරින් අනිවාර්යෙන් එක්කන් යන්න ඕනි. මාව එක්කන් එන්න ඕනි. ඉතින් කරදර ගොඩයි. ගොඩක් වෙලාවට වැස්ස වෙලාවට එනවනම් පරිස්සම් වෙන්න. අපි වැස්සට එතන විනාඩි 20ක් විතර නැවතිලා එනකොට ආයි මීටර් 50ක්වත් එන්න හම්බුනේ නැහැ බයිසිකල් ස්ටාර්ට් කරලා. අයියගේ තාම තුවාල දෙකක් තියෙනවා. දනිස්සේ පල්ලෙහා චුටි කකුල ළඟ චූටි එකක් තියෙනවා එතන. එයාගේ දනිස් එක ටිකක් තාම අඩු නැහැ. මොකද දනිස්සත් ඉතින් අර නැමින කරන නිසා ඒ වගේ තුවාලා හොඳ වෙන්න ටිකක් කල් යන නිසා. කරපු වීඩියෝස් වගේකුත් තියෙනවා. ඒ ටිකත් ඉක්මනට අනිවාර්යෙන් අරන් ඉන්න. මොකද මට ටික දවසක් යන කොහෙවත් යන්න විදිහක් නැහැ. මේක හොඳටම හොඳ වෙනකන් අනිවාර්යෙන් ඒ වෙනකන් අපිත් එක්ක ආදරේ රැඳිලා ඉන්න කියලා ඉල්ලන ගම ඔයාලා පරිස්සමින් ඉන්න. එහෙනම් අලුත් වීඩියෝ එකකින් හම්බ වෙනකන් අදට ගිහිල්ලා ඉන්න. බයි බයි.